ආයුබෝවන් මම ඔයාලට පෙන්ඩුලම් රීඩින් එකක් අරගෙන ආවේ. ඉතින් මේ පෙන්ඩුලම් රීඩින් එකෙන් මම ඕගොල්ලන්ට ලබා දෙන්නේ ජූනි මාසේ ඔයාලට අනිවාර්යෙන්ම සිද්ධ වෙන දේවල් ගැන පෙන්ඩුලම් රීඩින් එකක්. ඉතින් මේ රීඩින් එක අරගෙන නම් ඕගොල්ලෝ මම ලබා දීලා තියෙන පින්තූර වලින් ඔයා කැමතිම පින්තූරය තෝරගන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි මම මේ ලබා දෙන රීඩින් එක ලබා දෙන්නේ පොදුවේ. ඉතින් ඕගොල්ලෝ ඕනම කෙනෙක්ට මේ රීඩින් එක අරගන්න පුළුවන්. ඉතින් මේ රීඩින් එකට ඔයගොල්ලෝ කැමති නම් ඔයාලගේ ආදරණීය ප්‍රතිචාරය දක්වන්න. ඉතින් ඒ වගේම තමයි ඔයාලට පුළුවන් කමෙන්ට් එකක් දාලා ඔයාලගේ සහයෝගය දක්වන්න, ඔයාලගේ ප්‍රතිචාරය දක්වන්න. ඉතින් එහෙමනම් අපි පින්තූරයක් තෝරගන්න යමුද? ඕගොල්ලෝ කැමතිම පින්තූරය තෝරගන්න. මේ රීඩින් එකෙන් මම ඔයාලට ලබා දෙන්නේ ජූනි මාසෙ ගැන. ජූනි මාසෙ අනිවාර්යෙන් ඔයාලට වෙන්න තියෙන දේවල් ගැන රීඩින් එකක්. ඉතින් දැන් මම ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතේ මොන හරි දේවල් සිද්ධ වෙන්න තියෙනවා නම් ඒවට හොඳ විදිහට තමන්ගේ සැලසුම් හදාගන්න. එහෙනම් පින්තූරයක් තෝරගන්නකෝ. ඉතින් ඒ වගේම තමයි තව දෙයක් කියන්න ඕනේ. මම මෙතනදී පෙන්ඩුලම් රීඩින් කරන විදිහ, ඒ කියන්නේ මම පෙන්ඩුලම් රීඩින් එක කරන ආකාරයේ වීඩියෝ එක මෙතනට ඇඩ් කරන්නේ නැහැ, එකතු කරන්නේ නැහැ. මොකද ඒකෙන් සිද්ධ වෙන්නේ මේ වීඩියෝ එක තවත් දික් වෙන එක විතරයි. ඉතින් අවශ්‍යම දේවල් ටික විතරයි මම ඔයාලට මේ රීඩින් එකේදී ලබා දෙන්නේ. ඉතින් ඔයා කරන්න ඕනේ ඔයාට කැමති පින්තූරේ, ඔයා හිත යන පින්තූරේ තෝරගෙන රීඩින් එක අරගන්න එක. පළවෙනි පින්තූරය තෝරපු ඔබට ජූනි මාසේ මෙන්න මේ කියන දේවල් අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා කියලා තමයි මගේ රීඩින් එකට අනුව ලැබුණේ. ඉතින් මොනවද ඔයාට ජූනි මාසේ සිද්ධ වෙන්නේ? ඒ වගේම මේ දේවල් වලින් ඔයාට හොඳ දේවල් මම කියනවා නම් ඒ හොඳ දේවල් තවත් හොඳ කරගන්න ඔයා උත්සාහ කරන්න ඕනේ. අනිවාර්යෙන්ම ඒ සඳහා ඔයා ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ වගේම මේ රීඩින් එකේදී මම ඔයාට දුක හිතෙන හරි ඍණාත්මක දෙයක් හරි කියනවා නම් ඒ දේවල් අවම කරගන්න, අඩුම කරගන්න විදි ඔයා කල්පනා කරලා බලන්න. ඉතින් එතකොට ඔයාට පුළුවන් ජූනි මාසයට හොඳ විදිහට ඔයාගේ හැම දෙයක්ම කරගන්න. ඔව්, ඔයාට ඇත්තටම ජූනි මාසේ ආකර්ෂණීය කෙනෙක් විදිහට ඉන්න පුළුවන්. ඔයාට හැමෝම ගොඩක් අය ඔයාට ආකර්ෂණය වෙනවා. ඔයා කරන දේවල් හොඳ විදිහට කරනවා. ඔයාගේ ඩියුටි එක, ඔයාගේ වගකීම් ඔයා හරි විදිහට කරනවා. ඒ වගේම ඔයා ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයා අධ්‍යාපන කටයුතු හොඳට කරනවා. ඒ වගේම රැකියාවක් කරන කෙනෙක් නම් ඒ රැකියාවේ තමන්න කරන්න තියෙන දේවල් හරි විදිහට කරනවා. ඉතින් අනිත් අයගෙන් ඔයාට හොඳ නම ලබා ගන්න පුළුවන් ඔයා හොඳට මහන්සි වෙලා වැඩ කරන නිසා. ඒ වගේම තමයි ඔයාට ජූනි මාසේ ඔයාගේ වාහන සම්බන්ධව වාහන ගන්න, එහෙම නැත්නම් රිපෙයාර් කරන අන්න ඒ වගේ දේවල් සිද්ධ වෙනවා කියලා කියනවා. වාහනයක් තියෙනවා නම් සමහර විට ඒ වාහනේ රිපෙයාර් කරන්න බලාපොරොත්තු වෙන හිටියා නම් ඒ දේවල් කරනවා ඔයා ජූනි මාසේ. ඒ වගේම තමයි ඔයාගේ ජීවිතේ ඔයාට ධනෙ ලැබෙන පැති, ඒ දේවල් හොඳට වර්ධනය කරගන්න පුළුවන්. රැකියා අවස්ථා තියෙනවා, ව්‍යාපාර අවස්ථා තියෙනවා. ඉතින් ඔයා මේ දේවල් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඔන්න ඔයාට හොඳ අවස්ථා එනවා ජූනි මාසෙදී. ඒ වගේම තමයි ගමන් බිමන් ගැන කතා කරොත් ඔයාට වෙනදට වඩා ගමන් බිමන් යෙදෙනවා. සමහර විට රැකියාවේ වැඩකට වෙන තැනකට යන්න වෙයි. එහෙම නැත්නම් ගෙදර වැඩකට මොකක් හරි මොන හරි දෙයකට ඔයාට
වෙන කොහෙට හරි ගිහිල්ලා එන්න වෙයි. අන්න ඒ වගේ දේවල් ඔයාට ඔයාගේ ජීවිතේදී සිද්ධ වෙනවා ජූනි මාසෙදී. ඒ වගේම තමයි ඔයා අනිත් අයත් එක්ක තියෙන සම්බන්ධතාවය වැඩි. අනිත් අයත් එක්ක හොඳ විදිහට සම්බන්ධතා පවත්වාගෙන යාමේ හැකියාව ඔයා තුළ ඇති වෙනවා. ඒ වගේම ආදරයේ සම්බන්ධව කතා කරොත් ගොඩාක් ආදරණීය විදිහට ඉන්න පුළුවන්. අනිත් අය ඔයාට කැමති වෙයි. ඔයා කතා කරන විදිහට, ඔයා අඳින පළඳින විදිහට අනිත් අය කැමති වෙයි. අනිත් අය ආකර්ෂණය වෙයි. ඉතින් ඔයා විශේෂයෙන්ම රැකියාවේදී ඔයාට මේ දේවල් ගොඩක් හොඳ විදිහට ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඉතින් ඔයා ව්‍යාපාරයක් කරනවා නම් මේ දේවල් හොඳට ප්‍රයෝජනයට ගන්න. හොඳ දේවල් කරන්න. ඉතින් ඔයාට අනිත් අයත් එක්ක හොඳට කතා බහ කරන්න පුළුවන් නිසා හොඳ විදිහට ඔයාගේ බිස්නස් දියුණු කරගන්න පුළුවන්. ව්‍යාපාර දියුණු කරගන්න පුළුවන්. ඉතින් ඔයා රක්ෂණ යක් කරන කෙනෙක් නම් අනිත් අයට රක්ෂණ විකුණන කෙනෙක් නම් ඔන්න ඔයාට ඉතින් හොඳ විදිහට අනිත් අයත් එක්ක අන්තර් සම්බන්ධතා පවත්වලා ඒ දේවල් හොඳට කරන්න පුළුවන් කියලා කියන්න ඕනේ. ඉතින් ඒ රක්ෂණයේ සම්බන්ධ විතරක් නෙවෙයි. ඉතින් අනිත් අයත් එක්ක හොඳට කතා බහ කරන්න පුළුවන් කියන්නේ ඉතින් ඕන වැඩ කටයුත්තක් කරගන්න පුළුවන් කියන එකනේ. ඉතින් ඒ වගේම තමයි විවාහ වෙලා ඉන්න අයගේ තමන්ගේ ආදරණීයන් එක්ක තියෙන බැඳීම වැඩි වෙයි. පෙම්වතුන් අතර තියෙන ඒ බැඳීම වැඩි වෙයි. ඉතින් හැම දෙයක්ම හොඳ විදිහට කරගන්න ඔයාට පුළුවන්. මේ ජූනි මාසෙදී. ඒ වගේම ඔයාට ජූනි මාසේ සතුට සාර්ථකත්වයේ දියුණුව වාසනාව තියෙනවා. පෙරපින ඉස්මතු කරගන්න පුළුවන් ඔයාට. සාර්ථකත්වය ඇති වෙනවා. හැම දෙයක්ම හොඳ විදිහට සිද්ධ කරගන්න ඔයාට පුළුවන්. ඔයා ඒ දේවල් වලට සූදානම් වෙන්න දැන්ම ඉඳලම හොඳ සැලසුම් හදලා හොඳට ප්ලෑන් කරලා මම මොනවද කරන්නේ ජූනි මාසේ අන්න ඒ දේවල් දැන්මම හදාගන්න. ඉතින් එතකොට ඔයාට හොඳට ජූනි මාසේ සාර්ථකව ගත කරන්න පුළුවන්. වෙනදට වඩා ලොකු ලාභයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මුදල් හම්බ කරන්න පුළුවන්. මුදල් හම්බ කරන්න මොනවා හරි ක්‍රම ඔයා දැනටමත් දන්නවා නම් ඒ දේවල් වලින් උපරිම ප්‍රයෝජන ගන්න. ඉතින් මේ රීඩින් එක අරගත්ත ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. ඔයාලා මේ රීඩින් එකට කැමති නම් ඔයාලගේ ආදරණීය ප්‍රතිචාරය දක්වන්න. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා මේ රීඩින් මම ලබා දෙන්නේ පොදුවේ. ඉතින් පොදුවේ ලබා දුන්නත් මේ රීඩින් එකේ කියන දේවල් වලින් ඔයාගේ ජීවිතයට සම්බන්ධ මොනවා හරි දෙයක් මේ රීඩින් එකේ තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔයාටම කියලා විශේෂයෙන්ම වෙන්නුන රීඩින් එකක් ගන්න ඕනේ නම් මගේ WhatsApp අංකයට මැසේජ් එකක් යොමු කරන්න. එහෙනම් අපි තවත් අලුත් දවසක අලුත් රීඩින් එකකින් හම්බ වෙමු. දෙවෙනි පින්තූරේ තෝරපු ඔබට ජූනි මාසෙ මොන වගේ දේවල්ද වෙන්නේ කියන රීඩින් එක තමයි දැන් මම ලබා දෙන්නේ. ඉතින් මේ රීඩින් එක මම ලබා දෙන්නේ පෙන්ඩුලමෙන් තමයි ටැරොට් රීඩින් එක කරන්නේ. ඉතින් මේ රීඩින් එකේදී මම ඔයාට හොඳ දේවල් කිව්වොත් ඒ කියන හොඳ දේවල් තවත් හොඳ කරගන්න ඔයා උත්සාහ කරන්න, ඒ වෙනුවෙන් වැඩ කරන්න. ඒ වගේම මොනවා හරි දුක හිතෙන දෙයක්, ඍණාත්මක දෙයක් කියවුනොත් ඉතින් ඒ දේවල් වළක්වා ගන්න ඔයා දැන්මම ප්ලෑන් කරන්න. ඉතින් මම කියන්නේ ජූනි මාසෙ ගැන රීඩින් එකක්නේ. ඔව් ඔයාට ජූනි මාසේ නම් ඉතාමත්ම සතුටුදායක මාසයක් වෙයි. අනිවාර්යෙන්ම සතුටුදායක මාසයක්. ඔයාට ගොඩාක් සතුටක් ඇති වෙන දේවල් සිද්ධ වෙනවා ජූනි මාසෙදී. මුළු ලෝකෙම ඔයාට ලැබුණා හා සමාන සතුටක් ඔයාට අනිවාර්යෙන්ම ලැබෙනවා. ඒ වගේම තමයි ඔයා කරන කියන දේවල් සාර්ථක වෙනවා. මුදල් සම්බන්ධව හොඳට ඔයාට හිතලා වැඩ කරන්න පුළුවන්. රැකියාවේ දේවල් දියුණු කරගන්න පුළුවන්. ඉතින් ඒ වෙනුවෙන් ඔයා ගොඩක් මහන්සි වෙලා ඒ වෙනුවෙන් උනන්දුවෙන් ඒ වෙනුවෙන් වැඩ කරන්න. අනිවාර්යෙන්ම ඔයාට සාර්ථක වෙන්න පුළුවන්. පෙර පින ඉස්මතු කරගන්න පුළුවන්. තවත් හොඳ දේවල් කරන්න. ඒ වගේම තමයි ඔයාට සාර්ථකත්වයක් එක්ක යනකොට ඔයාට සතුරු කරදර ටික තියෙනවා. ඉතින් ඒ දේවල් තියෙන නිසා ඒ දේවල් ගැනත් පොඩ්ඩක් විමසිල්ලෙන් ඉන්න. හැබැයි ඔයාට මොන දේවල් සිද්ධ වුණත් ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. මොන බාධා ආවත් ඔයාට ඉදිරියට යන්න පුළුවන්. ඒ හැම දෙයක්ම හොඳ විදිහට කරගන්න ඔයාට ඒ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔයා මේ ජූනි මාසයේදී ඉතාමත්ම ලස්සනට ඉතාමත්ම යහපත් විදිහට ජීවත් වෙනවා. අනිත් අයට හිංසාවක් පීඩාවක් වෙන්නේ නැතුව ඔයා මේ ලෝකේ යහපත් විදිහට ජීවත් වෙන පුද්ගලයෙක් තමයි ඔයා. එතකොට ජූනි මාසේ ඔයා ඒ දේවල් හොඳ විදිහට පවත්වාගෙන යනවා. හැම දෙයක්ම ඒ කියන්නේ ආධ්‍යාත්මික පැත්තත් දියුණු වෙලා ඒ ඔයාගේ ආගමට අදහන ඒ කියන්නේ ඔයා අදහන ආගමට අනුව ඔයා ලස්සනට ජීවත් වෙන්න උත්සාහ කරයි. ඒ වගේම ඒ විදිහට වෙනවා. ඒ කියන්නේ ආධ්‍යාත්මික පැත්ත දියුණු වෙලා ඔයා
මේ ලෝකේ හොඳ විදිහට ජීවත් වෙනවා කියලා මගේ රීඩින් එකට අනුව කියනවා. ඉතින් ඒ වගේම තමයි ඔයා කණ්ඩායම් වැඩ කරයි, අනිත් අයත් එක්ක සහයෝගයෙන් වැඩ කරයි. තව දේවල් කියනවා නම් ඔයාගේ ආධ්‍යාත්මික පැත්තේ පොඩි දියුණුවක් වෙනවා කියලාත් කියන්න ඕනේ. ඒ වගේම විශේෂ දෙයක් කියන්න ඕනේ ඔයා අනිත් අයට මඟ පෙන්වයි. ඔයා අනිත් අයට ඉගැන්වීම් කරයි, මඟ පෙන්වයි, උපදෙස් දෙයි. සමහර විට දැනටමත් ඔයා අනිත් අයට මඟ පෙන්වන විදිහේ රැකියාවක් කරනවා වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔයා ටිකක් සාම්ප්‍රදායික දේවල් වලට නැඹුරුවක් දක්වනවා මේ ජූනි මාසෙදී. ඉතින් මේ රීඩින් වලට ඔයගොල්ලෝ කැමති නම් ඔයාලගේ ආදරණීය ප්‍රතිචාරය දක්වන්න. ඔයාටම කියලා වෙන්නුන පර්සනල් පෙන්ඩුලම් රීඩින් එකක් සහ ටැරොට් රීඩින් එකක් ගන්න ඕනේ නම් මගේ WhatsApp අංකයට මැසේජ් එකක් යොමු කරන්න. එහෙමනම් තවත් අලුත් රීඩින් එකකින් අපි ආයෙත් දවසක හම්බ වෙමු. තුන්වෙනි පින්තූරේ තෝරපු ඔයාට ජූනි මාසේ මොන වගේ දේවල්ද වෙන්නේ? ඉතින් පෙන්ඩුලම් රීඩින් එකෙන් සහ ටැරොට් රීඩින් එකෙන් තමයි මේ රීඩින් එක මම ඔයාලට ලබා දෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මම කියන්න ඕනේ මේ රීඩින් එකේදී ඔයගොල්ලන්ට හොඳ දේවල් කිව්වොත් ඒ හොඳ දේවල් තවත් හොඳ කරගන්න ඔයා උත්සාහ කරන්න. ඒ වගේම ඍණාත්මක දේවල් සහ දුක හිතෙන දෙයක් මොනවා හරි කිව්වොත් ඒ දේවල් අවම කරගන්න ඔයා ඒ වෙනුවෙන් දේවල් කරන්න. හොඳයි අපි බලමු ඔයාට මොනවද ජූනි මාසයේදී අනිවාර්යෙන්ම වෙන්නේ කියලා. අනිවාර්යෙන්ම ඔයාගේ සාර්ථකත්වයේ දියුණු වෙන දේවල් මොනවා හරි වෙනවා. නිකන් ඉර පෑවුවා වගේ ජීවිතේට ප්‍රශ්නයක් විසඳෙනවා. ඔයාට කීර්තිය පිළිගැනීම ලැබෙනවා. අභියෝග ජය ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයා ශක්තිමත් කෙනෙක්. ඔයාට දියුණුව වෙන්න පුළුවන්, දියුණු වෙන්න අවස්ථා තියෙනවා. ඉතින් දැන්ම ඔයා ඒ වෙනුවෙන් වැඩ කරන්න මොනවා හරි ව්‍යාපාර පටන් ගන්න හිටියා නම් ඒ දේවල් දැන්මම ප්ලෑන් කරන්න. ජොබ් එකේද, එතකොට ඔයා කරන කියන දේවල් වලද ඒ හැම දෙයකම ඔයාට සාර්ථක වෙන්න පුළුවන්. අනිත් අය ඔයාට ආකර්ෂණය වෙනවා. ඉතින් ගොඩක් හොඳ විදිහට ඔයාගේ ජීවිතේ හැම දෙයක්ම විසඳ ගන්න පුළුවන් කියලා කියන්න ඕනේ. ඒ වගේම තමයි අපි දැනගන්න ඕනේ අපිට මේ මොහොතේ සමහර විට සතුටුදායක දෙයක් අහන්න ලැබිලා ඊළඟ මොහොතේ දුක් හිතෙන දෙයක් අහන්න ලැබේ. ඒක තමයි අපේ මනුස්ස ජීවිතේ. ඉතින් ඔයාටත් මම මේ කියන්න යන්නේ ඒ වගේ ජූනි මාසෙදී ඔයාට මොනවා හරි සිත් වේදනාවක් ගෙන දෙන දෙයක් ඇති වෙනවා. ඉතින් සමහර විට Taman එක්ක ඉන්න Tamanගේ සමීපය ගේ ඇසුර නිසා වෙන්න පුළුවන්. ඉතින් කොහොම හරි ඔයාගේ හදවතට දැනෙන වේදනාවක් දැනෙනවාමයි ජූනි මාසෙදී. ඉතින් ඒක නිසා ඔයා දැන් ඒ ගැන දන්න නිසා ඔයා විවාහ වෙලා ඉන්න කෙනෙක් නම් තමන්ගේ විවාහ ජීවිතේ ඒ වගේ ප්‍රශ්න ඇති වෙන එක වැළැක්වෙන විදිහට වැඩ කරන්න. තමන් පෙම්වතෙක් පෙම්වතියක් නම් තමන්ගේ ඒ ආදර ජීවිතේ ගැටලු අවම වෙන විදිහට ඔයා වැඩ කරන්න. තරහ ගන්න එපා, කේන්ති ගන්න එපා. ඒ වගේම තමයි ඔයා වැඩ කරන තැන ඒ වැඩ කරන අයත් එක්ක තරහ අරගන්න, කේන්ති ගන්න එපා. තමන් දැන් ඒ වගේ හිතට මේ වගේ දෙයක් මනසට හදවතට ලොකු වේදනාවක් දැනෙනවා කියන දේ දන්න නිසා ඔයා ඉවසීමෙන් වැඩ කරන්න. ඉතින් මොකක් හරි ප්‍රශ්නයක් වුණත් ෂේප් වෙලා ඒක විසඳ ගන්න. අර විදිහේ ලොකු හිතට වේදනාවක් ඇති වෙන දේවල් අවම කරගන්න කටයුතු කරන්නේ අන්න ඒ විදිහේ. වගේම තමයි මම මේ මෙතනදී කිව්වේ ඊටමත් ස්වල්පයයි. ඉතින් ඔයාට පුළුවන් ඒ දේවල් ඒ හිතට වේදනාවක් ඇති වෙන දේවල් අවම වෙන විදිහට වැඩ කටයුතු කරන්න. ඉතින් සමහර දේවල් තියෙනවා අපිට එහෙම කල් තියලා කරන්න බැරි දේවල්. මොකද සමහර දේවල් අපේ ජීවිතවලදී වෙන්න තියෙන දේවල් නවත්තන්න බෑ. ඒ දේ වුණාට පස්සේ තමයි අපි හෙමින් ඒ දේවල් වලට හැඩ ගැහෙන්නේ. ඉතින් ඒ වගේ දේවලුත් අපේ ජීවිතවල තියෙනවා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ජූනි මාසේ පුරාවටම ඔයාට සතුට විතරක්ම ලැබෙන්න කියලා. ඒ වගේම තමයි ඔයා යම් කිසි දෙයකට ගොඩාක් ඇබ්බැහි වෙනවා, ගොඩාක් ආසා වෙනවා. සමහර විට ඒක යම් පුද්ගලයෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් යම් කිසි දෙයක් වෙන්න පුළුවන්, ආහාරයක් වෙන්න පුළුවන්. ඉතින් මම මේ දේ කියනකොට ඔයා දන්නවා ඔයා මොකටද ඇබ්බැහි වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඇත්තටම සමහර වෙලාවට සමහර දේවල් තියෙනවා අපි ඕනවට වැඩිය
ඒ දේවල් අල්ලගන්න හොඳ නෑ. අපි සාමාන්‍ය විදිහට අපේ ජීවිතේ පවත්වාගෙන ගියට කමක් නෑ. ඒ වුණාට දැඩිව අල්ලගන්න හොඳ නෑ කිසිම දෙයක්. ඉතින් මම හිතනවා ඔයාට මම කියපු දේවල් තේරෙන්නේ නැති කියලා. ඉතින් මේ රීඩින් එකට ඔයගොල්ලෝ කැමති නම් ඔයාලගේ ආදරණීය ප්‍රතිචාරය දක්වන්න. ඒ වගේම තමයි ඔයාටම කියලා වෙන්නුන පර්සනල් පෙන්ඩුලම් රීඩින් එකක් සහ ටැරොට් රීඩින් එකක් ගන්න ඕනේ නම් මගේ WhatsApp අංකයට මැසේජ් එකක් යොමු කරන්න. එහෙමනම් තවත් අලුත් රීඩින් එකකින් ආයෙත් දවසක හම්බ වෙමු. 4 වෙනි පින්තූරේ තෝරපු ඔබට ජූනි මාසේ මොනවද වෙන්නේ? ඉතින් අනිවාර්යෙන්ම මේ දේවල් වෙනවා කියන රීඩින් එක තමයි මම දෙන්නේ. මේ රීඩින් එක මම කරන්නේ පෙන්ඩුලම් රීඩින් එකක් සහ ටැරොට් රීඩින් එකක්. ඉතින් මේ පෙන්ඩුලම් රීඩින් එකේදී මම ටැරොට් කාඩ් තෝරලා තමයි මේ රීඩින් එක ලබා දෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මේ වීඩියෝ එක දික් වෙන නිසා මම පෙන්ඩුලම් රීඩින් එක මෙතනදී මේ වීඩියෝ එකට ඇඩ් කරන්නේ නැහැ. ඉතින් මේ රීඩින් එකේදී ඔයාලට මම හොඳ දේවල් කිව්වොත් ඒ හොඳ දේවල් තවත් වැඩි කරගන්න ඔයා උත්සාහ කරන්න, වැඩ කරන්න. ඒ වගේම ඔයාලට දුක හිතෙන දෙයක් සහ ඍණාත්මක දෙයක් කියවුනොත් ඉතින් ඒ දේවල් අවම කරගන්න ඔයා වැඩ කරන්න. ඒ දේවල් ඔයා තමයි කරන්න ඕනේ. මොකද මම දැන් මේ ලබා දෙන රීඩින් එක ඉදිරි මාසය ගැන ලබා දෙන රීඩින් එකක්. ජූනි මාසය ගැන ලබා දෙන රීඩින් එකක්. ඉතින් ඔයාට දැන්ම ඔයාගේ ජීවිතේ ප්ලෑන් කරගන්න, සැලසුම් කරගන්න පුළුවන්. හොඳයි අපි බලමු ඔයාට මොනවද ජූනි මාසේ වෙන්නේ කියලා. ඔයා ජූනි මාසේ වෙනස් විදියට ඉන්නවා. ඔයා අඳින පළඳින විදිහේ හෝ කොණ්ඩේ පීරන විදිහ වෙන්න පුළුවන්. මොකක් හරි දෙයක වෙනසක් වෙනවා. ඉතින් ඒ වෙනස අනිත් අය දකි, අනිත් අය කියයි. ඔයා මේ දේ කරලානේ. අන්න ඒ විදිහට ඔයාට අනිත් අය සමහර විට කියන්න ඉඩ තියෙනවා. ඒ වගේම තමයි ඔයාගේ ජීවිතේ මොනවා හරි ප්‍රශ්නයක් ඔයාට ආවොත් ඔයාට කියනවා ඒ ප්‍රශ්නේ දිහා වෙනස් විදිහට බලන්න. ඒ ප්‍රශ්නේ ඔයාට විසඳ ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා ඒ ප්‍රශ්නේ දිහා අනිත් අයගේ පැත්තෙනුත් බලන්න. එතකොට ඔයාට ඒ ගැන තවත් වඩාත් හොඳට ගැඹුරින් ඒ ගැන වටහා ගන්න පුළුවන් කියලාත් කියන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාට තව දෙයක් කියන්න ඕනේ. ඒ තමයි ඔයාගේ ජීවිතේ යම්කිසි දෙයක් අලුතින් සිද්ධ වෙනවා. යමක් අලුත් වීමක් වෙනවා. අලුතින් ඉපදීමක් වගේ දෙයක් තමයි මේ කියන්නේ. එහෙම නැත්නම් ඔයාට අලුතින් හිතන්න පුළුවන් වෙනවා. අලුතින් අවබෝධ වෙන්න පුළුවන් වෙනවා. අන්න ඒ වගේ ඔයාගේ හිත වෙනස් වෙනවා. අන්න ඒ වගේ මොනවා හරි දෙයක් ඔයාගේ ජීවිතේ වෙනවා ජූනි මාසෙදී. ඒ වගේම තමයි ඔයා මොනවා හරි දෙයක් කරනවා නම් වෙනස් විදියට හිතලා ඒ දේවල් කරන්න. එතකොට ඒ දේවල් වලින් ඔයාට සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන්. ඉතින් ජීවිතේ එක පාරක් විතරක් එන අවස්ථාවක් ඔයාට ජූනි මාසේ එනවා. අනිවාර්යෙන්ම ඒ දේ තුලින් හොඳ දෙයක් ඔයාගේ ජීවිතේට ලබා ගන්න, හොඳ දෙයක් ලෝකයට ලබා දෙන්න. ඉතින් හැම දෙයක්ම හොඳ විදියට කරගන්න ඔයාගේ ජීවිතේ මොනවා හරි දෙයක් අලුතෙන් සිද්ධ වෙනවාමයි. ජූනි මාසේ ඔයාගේ දේවල්, ඔයාගේ ඉලක්ක, ඔයා හිතාගෙන ඉන්න දේවල් අභියෝග ජය ගන්න, ප්‍රශ්න විසඳ ගන්න, ඔයාට ඒ අවශ්‍ය කරන දැනුම, නිවැරදි තීරණ ගැනීමේ හැකියාව ඔයා ළඟම තියෙනවා කියලා මේ රීඩින් එකේදී මට ලැබිලා තියෙනවා. ඉතින් ඔයාගේ අභ්‍යන්තරයේ තියෙනවා ඔයා කරන්න ඕන දේ. ඒ දේවල් ඔයා හොඳට හිතලා බලලා කල්පනා කරලා කරන්න. ඔයාට පුළුවන් පොඩ්ඩක් පැත්තකට ගිහිල්ලා ඔයාගේ හිතේ තියෙන දේවල් දිහා බලන්න. හුදකලා වෙලා ටිකක් පැත්තකට ගිහින් කල්පනා කරලා බලන්න. භාවනා කරන්න. ඉතින් ඔයාගේ ප්‍රශ්නයට විසඳුම් ඔයාටම ලබා ගන්න පුළුවන්. ඔයාගේ ප්‍රශ්නේ ජය ගන්න ඔයාට පුළුවන්. ඉතින් අනිත් අයගේ උපදෙස් වලට වඩා Taman ළඟ තියෙන දේවල් වලින් ඔයාට ඔයාගේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් කියලා තමයි මට මේ ලබා දුන්න රීඩින් එකෙන් කියන්න පුළුවන්. ඉතින් මේ රීඩින් එකෙන් ඔයාගේ ජීවිතේට මොන විදියකින් හරි මඟ පෙන්වීමක් ලැබුණා නම් මේ රීඩින් වලට ඔයාලගේ ආදරණීය ප්‍රතිචාරය දක්වන්න. ඉතින් ඕගොල්ලෝ දන්නවා මේ රීඩින් මම ලබා දෙන්නේ පොදුවේ. ඉතින් ඔයාටම වෙන්නුන පර්සනල් රීඩින් එකක් අරගෙන ඔයාගේ ජීවිතේට සැලසුමක් හදා ගන්න ඕනේ නම් මගේ WhatsApp අංකයට මැසේජ් එකක් යොමු කරන්න. එහෙනම් අපි තවත් අලුත් රීඩින් එකකින් ආයෙත් දවසක හම්බ වෙමු.
පස්වෙනි පින්තූරේ තෝරපු ඔබට ජූනි මාසේ මොනවද වෙන්නේ? ඉතින් පෙන්ඩුලමෙන් සහ ටැරොට් රීඩින් වලින් තමයි මම මේ රීඩින් එක ඔයාලට ලබා දෙන්නේ. වගේම විශේෂයෙන්ම මේ රීඩින් එකේදී ඔයාලට මම කියන්නේ විශේෂයෙන් ජූනි මාසේ ඔයාලට සිද්ධ වෙන දේවල්. ඒ වගේම තමයි මේ රීඩින් එකේදී මම ඔයාලට හොඳ දේවල් කිව්වොත් ඒ කියන හොඳ දේවල් තවත් වැඩි කරගන්න ඔයා උත්සාහ කරන්න ඕනේ, වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. ඒ වගේම ඔයාලට දුක හිතෙන දෙයක් හරි ඍණාත්මක දෙයක් හරි අහන්න ලැබුණොත් ඒ දේවල් අවම කරගන්න ඔයා කටයුතු කරන්න. මොකද මේ රීඩින් එක ඉදිරි මාසේ ජූනි මාසේ ගැන රීඩින් එකක් නිසා ඔයාට ඒ දේවල් වලට හොඳට මූණ දෙන්න පුළුවන් වෙන්න, ඔයාගේ ජීවිතය හදාගන්න පුළුවන්. ඉතින් අපි බලමු ජූනි මාසෙට ඔයාට මොනවද කියන්නේ කියලා. ඇත්තටම ජූනි මාසේ නම් ඔයාගේ ලොකු සාර්ථකත්වයක් ඇති වෙන මාසයක්. ඔයාට ලොකු සතුටක් ඇති වෙන මාසයක්. ඔයාගේ ජීවිතේ පෙර පින ඉස්මතු වෙන මාසයක් කියලා කියන්න පුළුවන්. ඔයාට ලොකු සතුටක්, හදවතට ලොකු සතුටක් ඇති වෙනවා. මුළු ලෝකෙම ඔයා ළඟ ලැබුණා වගේ, මුළු ලෝකෙම ඔයාට ලැබුණා වගේ ලොකු සතුටක් තමයි ඔයාට ඇති වෙන්නේ. ඉතින් හැම දෙයක්ම හොඳ විදිහට සිද්ධ කරගන්න පුළුවන්. ධනයට හොඳයි, රැකියාවට හොඳයි. ඉතින් තමන්ගේ පෞල් ජීවිතේ කටයුතු හොඳ විදිහට කරගෙන යන්න පුළුවන්. හැම දෙයක්ම හොඳ විදිහට කරගෙන යන්න පුළුවන්. ඒ සඳහා ඔයා හොඳ විදිහට සාර්ථක විදිහට ඒ හැම දෙයක්ම සැලසුම් කරගන්න, ප්ලෑන් කරගන්න ඒ වාසනාව තියෙනවා. ඔයාට ජයග්‍රහණ ලබා ගැනීමේ වාසනාව තියෙනවා. ඒ වගේම තමයි ආදර ජීවිතයටත් ගොඩක් හොඳයි. ඔයා විවාහ වෙලා ඉන්න කෙනෙක් නම් ඔයාලගේ විවාහ ජීවිතයේ සම්බන්ධතාවය වැඩි වෙයි. ඔයා පෙම්වතුන් නම් ඔයාලගේ ආදර ජීවිතයේ ඒ තියෙන බැඳීම වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා අතර තියෙන සම්බන්ධතාවය වැඩි කරගෙන හොඳ සාර්ථක ජීවිතයක්, ඔයාලට ආදරණීය ජීවිතයක් ගත කරන්න වාසනාව තියෙනවා. ඉතින් ඒ වගේම තමයි Taman වැඩ කරන ස්ථානයේ අයත් එක්ක හොඳට සම්බන්ධතාව පවත්වන්න පුළුවන්, හොඳට ගනුදෙනු කරන්න පුළුවන්, ඔයාගේ ව්‍යාපාර කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. මොකද ඔයා අනිත් අයත් එක්ක හොඳ විදිහට සම්බන්ධතාව පවත්වනවා. ඉතින් අනිත් අයගේ හිත රිදෙන්නේ නැති වෙන විදිහට ඔයාට වැඩ කරන්න හැකියාව තියෙනවා ජූනි මාසෙදී. ඉතින් ඒ තුලින් ඔයාට ලොකු දෙයක් කරන්න පුළුවන් ඔයාගේ ජීවිතේදී. ඉතින් ඒ දේවල් අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. මොකද සමහර වෙලාවට අපි කියන කරන දේවල් වලින් අනිත් අයගේ හිත රිදෙනවා. නමුත් ඔයාට හොඳ විදිහට අනිත් අයත් එක්ක අනිත් අයව හැන්ඩල් කරන්න හැකියාව ලැබෙනවා. ඉතින් ඒක හොඳ විදිහට කරන්න, ඒ තුලින් ඔයාගේ ජීවිතේට හොඳ දේවල් එකතු කරගන්න, ඔයාට සාර්ථකත්වයේ ළඟා කරගන්න පුළුවන් ඒ දේවල් වලින්. ඒ වගේම තමයි ඔයා මොනවා හරි දෙයක් අලුතින් පටන් ගන්න හිටියානම් ඔන්න ඒ දේවල් ඔයාට කරන්න පුළුවන්. ඉතින් ඒ දේවල් කරන්න ඔයාගේ ළඟ තියෙන සම්පත් හොඳටම ප්‍රමාණවත්. ඔයා ළඟ තියෙන දේ හොඳටම ඇති. ඔයා ඉගෙනගෙන තියෙනවාද? අන්න ඒ ප්‍රමාණය හොඳටම ඇති. ඒ ප්‍රමාණය මෙච්චරක්ද ඉගෙන ගත්තේ, කොච්චරක්ද ඉගෙන ගත්තේ, අන්න ඒක අදාළ නැහැ. ඔයා ඉගෙනගෙන තියෙන දෙයින් ඔයාට ලොකු වැඩක් කරන්න පුළුවන්. ඔයාට ඒ හැකියාව දැනුම තියෙනවා. ඉතින් ඒ දේ තුලින් ඔයා යම් කිසි දෙයක් කරන්න හිටියානම් දැන්මම පටන් ගන්න. ඒ දේ තුලින් ඔයාට හොඳ සාර්ථකත්වයකට යන්න පුළුවන් කියලා කියන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි ඔයා ළඟ උත්සාහය, කැපවීම, සාර්ථකත්වයේ මේ දේවල් තියෙනවා. මේ දේවල් එකතු කරලා දෙයක් කරන්න. ඉතින් ජූනි මාසේ වාසනාවන්තම මාසයක් වෙන්න කියලා මම ඔයාට හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මම මේ රීඩින් ලබා දෙන්නේ පොදුවේ. ඉතින් ඔයාටම කියලා වෙනුන පර්සනල් රීඩින් එකක් ගන්න ඕනේ නම් මගේ WhatsApp අංකයට මැසේජ් එකක් යොමු කරන්න. මම ඔයාලට හොඳ රීඩින් එකක් ලබා දීලා ඔයාගේ ජීවිතේට ලස්සනට සැලසුම් සකස් කරගන්න මගේ මඟ පෙන්වීම ලබා දෙන්නම්. ඉතින් එහෙමනම් මගෙන් පෙන්ඩුලම් රීඩින් එකක්, ටැරොට් රීඩින් එකක් ඕනේ නම් මගේ WhatsApp අංකයට මැසේජ් එකක් යොමු කරන්න. අපි එහෙමනම් තවත් අලුත් රීඩින් එකකින් ආයෙත් දවසක හම්බ වෙමු.